මම අද ඔයාලට කියලා දෙන්නේ ගොක්කොළ නිර්මාණ දෙකයි. ඉතින් සමහරක් අය ගොක්කොළ නිර්මාණ මල ගෙවල් වලටයි මගුල් ගෙවල් වලටයි අවුරුදු උත්සවයටයි හදනවා. ඒ වුණාට මම අද කියලා දෙන්නේ චූටි නිර්මාණ දෙකයි. මම අද ගොක්කොළ 6කුයි කතුරයි ස්ටේප්ලර් එකකුයි ගත්තා. මේ අද මම ඔයාලට බාස්කට් එකක් හදන විදිය කියලා දෙන්නම්. මුලින්ම අපි ගොක්කොලේ ඉරටුව අයින් කරගන්න ඕනේ. දැන් මේ තියෙන යාළුවනේ මෙන්න මේ විදියට තමයි ගොක්කොලේ ඉරටුව අයින් කරගන්නේ. ඔයාලා මේක කරන්න ගෙදර ගිහින්දලා ඔයාලට පුළුවන්ද කියලා බලාගන්න. හොඳද? ඔන්න බලන්න. කැපුණා. අපි දැන් මේ ඉරටු ටික අයින් කරගත්ත ගොක්කොල ටික මෙන්න මෙහෙම අපි මෙහෙම බෙදා ගන්න. ඊට පස්සේ මේ තියෙන මෙතනින් කරනවා. මේ මෙතන වැඩි ප්‍රමාණයක් තියනවා. ඉතින් අපි එතන දැන් ඔන්න කපන්න පෙන්නනවා. මේ ඔන්න දැන් අපි ගොක්කොල මේ කපා ගත්තේ ගොක්කොල ටික. ඔන්න මෙන්න මේ විදියට හයක් තියා ගන්නවා. දෙක මෙන්න මේ විදියට තමයි ඔන්න 5ක් ගත්තා. දැන් ඕනේ දෙවෙනි එක 6. දැන් තියෙන 6 එක. ඔන්න අපි මේ 6 ලං කරගෙන මෙතනින් බයට මොකක් හරි තියාගත්තා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද බෑග් එක හදන්නේ. මේක. හරි. ඕම් බලන්නකෝ. දෙවෙනි එක මේකයි ඒක ඉස්සුවන මේකයිනේ. හරි. තුන්වෙනි එක කයි මේක දුක්කන් මේක හොඳද? මේ අපි ඔන්න බෑග් එක හදන්න. බාස්කට් එක හදන විදිහ. ඊළඟට උස්සන්න ඕනේ මේකයි කයි මේක. මේ තියෙන එක. ඔන්න අපි ගොක්කොල නිර්මාණය හදන්න පටන් ගත්තා. ඔන්න අපි ගොක්කොලේ චුට්ටක් මෙහෙම ලං කරගත්තා. මෙන්න මේ කොන් හතරට අපි ගහගන්නවා ස්ටේප් එක. ගහලා බලමු.
මෙන්න මේ විදියට ගහගන්න. අපි මේ කොන් හතරට ස්ටේප්ලර් ගහගෙන ඉන්නේ. දැන් මෙහෙම තියාගන්න. ලං කරලා. මෙහෙම ලං කරගෙන මෙතර පැත්තම ස්ටේප්ලර් කරගන්න. මේ විදියට හතර පැත්තෙම ස්ටේප්ලර් කරලා තියෙන්නේ. මේ වැඩි තැන අපි කපා ගන්නවා. මෙන්න මේ විදියට අපි හතර පැත්තම කපා ගත්තා. දැන් ගොක්කොල බාස්කට් එකට මෙන්න මෙහෙම දෙකක් තියෙනවා. හතර පැත්ත. මෙන්න මේ විදියට තමයි ඔයාලට අද මෙන්න හදන්න තියෙන්නේ. මෙන්න මේක තමයි මගේ බාස්කට් එක. ඔන්න අපි හදාගත්තා. මෙන්න මේ විදියට ඔයාලා ගෙදර ගිහිල්ලා හදාගන්න. ඔයාලට පුළුවන්. බයි බයි. ඔන්න මම මෙන්න මේක බාස්කට් එක හදාගෙන ඉවරයි. ඔන්න අපි මෙන්න මේ විදියට තමයි ඔයාලට කියලා දෙන්නේ. ඔයාලත් ගෙදර ගිහලා හදන්නකෝ බලන්න. බයි බයි. මගේ දෙවනි නිර්මාණය ඔයාලා බලන්න.